කවුරුත් නවත්තන්නේ නැහැ බා. අපි පහුවෙන ගමන් අපි දැක්ක දකුණු අත පැත්තේ ඉතින් ඒ හරිය කලබලයක් වගේ. ඒ අර කොල්ලට අමාරුයි බා. විනාඩි 20කට 30කට ආසන්න වෙලාවක් වෙලා ඒ ඇක්සිඩන්ට් එක වෙලා. අයියේ මේ ඇක්සිඩන්ට් එකක් වෙලා පුළුවන් නම් දාගෙන යන්නකෝ. මේ දාගෙන යන්නේ නැහැ බං කවුරුත් බං. අක්කේ මයි දෙයියා බුසර්ණයි මයි දෙයියා. එහෙන් ගාගෙන යන අගිද්දට ඉතින් ආව අල්ලගෙන තියාගත්ත මට ඉතින් අංග රස්නේ හැමදේම දැනෙනවා. පාර යන මහානියක දාලා යවන්නේ. අපි හොස්පිටල් එකට බාර දුන්නාට පස්සේ ඉක්මනටම ස්ටාෆ් එක ආවා. දඹුල්ල හොස්පිටල් එකෙන් හරි ඉක්මනටම කට්ටිය එකතු වෙලා ඒගොල්ලන් එළියට ගත්තා. ඊට පස්සේ ඉතින් අපි දැක්කා ඒගොල්ලන්ට හරි අමාරුවෙන් අර පපුවට කරන ප්‍රතිකාර ඒව කරමින් කොහොම හරි අපි එතන විනාඩි 10ක් 15ක් විතර රැඳුණා. මට එතනදි තමයි මටත් සිහිය ආවේ. එතකොට තමයි දැනුනේ අම්මෝ දැන් යන්න එපා කියන එකට ආවේ. අපි මෙච්චරක් හරි වෙලාව මෙතනට ගෙන ආවනේ යන්න නම් එපා කියලා. තාත්තා ගැතත් අල්ලගෙන මේ වෙලාවේ ආපහු ගිහින් ඉතින් ඒ වෙලාවේ තමයි මට හිතෙන්නේ මට රැඳුම් එන්න ආව වෙලාවේ. තාත්තා කිව්වා මම ඒ වෙලාවේ නම් ගියේ ආයේ මොනවා වුණත් කමක් නැහැ. මම අවුරුදු ගාණක් තා වැඩ කරලා හරි මේ සල්ලි ගෙවනවා වාහනේට මොනවා වුණත් කියලා. මට මේ මල්ලි වාතට දුන්නාම මට ඒ හරි කලබලෙනේ ඒ වෙලාවේ හිතුනේ මල්ලි අල්ලගෙන ඉඳපන් යනවා අපි කියලා. ඉන්න කියලා මට අල්ලගෙන හිතුනේ මල්ලි මං හිතන දේ වාට ඇහෙනවද කියලා. අල්ලගෙන ඉන්න කියලා මං හැබැයි යනකනුත් හිත ගියේ. දෙයනි කිය මම දන්නේ මම කරපු මොනම හොඳ වැඩක් තියෙනවනම් අපි පවුලේ කවුරු කරපු හොඳ යම් ක්‍රියාවක් තියෙනවනම් ඒ ආනිසංසෙන් හරි එයාගේ ජීවිතේ බේරලා දෙන්න කියලා. ඒ කියාලගේ වෙලාව තමයි. එයාට දැනෙනවනේ යත් එක කවුරු හරි ඒ වෙලාවේ ඉන්නවයි කියලා. එයාට මොනවා වුණත් අන්කොන්ෂස් හිටියත් එයාට බය හිතෙනවනේ මට මොකද්ද මේ වුනේ කියලා කම්පනයක් තියෙනවම මේ වෙලාවට. මොකද එයා කේන්ද්‍රිකයා විතර මට තේරෙනවා එයාට සිහිය තියෙනවා. යම් දෙයක් දැනෙනවා මොනවා හරි වටපිටාවේ වෙන දෙයක්. ඉතින් එයාට මාව දැනිච්ච එකම මට හිතුණා ඔයා මංවත් එක්ක ඉන්න ඔයා මාත් එක්ක ඉන්න කියන්න. ඒකද හිතුනේ. මට පස්සේ ඉතින් මේ මල්ලි කවුද කින්න මන්ද හිතෙද්දි මට හරි ඊයට හීල්ුණා. අනේ මේ කොල්ලා එච්චර දුක් විඳලා ජීවිතේ එච්චර අම්මා වෙනුවෙන් මහන්සි වෙලා මේ මල්ලි දරපල්ලා දෙනවලු ගෙදර උයනවලු අම්මගේ රෙදිත් හොදන ඉංගනත් ගන්න පවුලට අයියක් වෙන්න ආපු හරි දුප්පත් අහිංසක මල්ලිගෙනේ. මම ප්‍රාර්ථනා කරන්නේ කවුරුම හරි කෙනෙක් මං වෙනුවෙන් මට ආශිර්වාද කරනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් අපි පවුලේ අය කවුරු හරි යම් හොඳ දෙයක් කරා කියලා කියනවා නම් ඒ හොඳ දෙයින් ආනිසංසය ඒ කොල්ල දෙන්නට හම්බෙන්න ඕන. ඒ දෙන්න අනිවාර්යෙන් හොඳ තැනකට දෙන්න ඕන. හැම ඔයා සීසුරු සැප සම්පත් තියෙන ඔයාව හදපු වඩපු අම්මා තාත්තා මතු බුදු වෙන්න ඕන. හරි. බොම්බි